ආදරයෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. අද ඉතින් මම හදන්නේ පවුලේ අයත් එක්ක එකට රස විඳින්න පුළුවන් රසවත්ම වෙනස් පොල් රොටි රෙසිපි එකක්. අපි බලමු මේ රොටි එක හදන්නේ කොහොමද කියලා. මුලින්ම අවශ්‍ය වෙනවා බීලුණු ගෙඩි දෙකක්, කැරට් ටිකක්, කරපිංචා, අවු මිරිස් ටිකක්, පොල් බෑයක පොල්, පාන් පිටි, ඊට පස්සේ සොසේජස් කරල් ටිකක් මම මේ වගේ කපලා අරගෙන තියෙනවා. මුලින්ම භාජනයක් අරගෙන පාන් පිටි ටික දාගමු. ඒකට රස අනුව ලුණු දාගන්න. ඊට පස්සේ මම පොල් බෑයක පොල් තමයි අරගෙන තියෙන්නේ. දැන් අපි පොල් ටික දාලා හොඳට කලවම් කරමු. මේ පොල් ලුණු පිටි හොඳට කලවම් වෙන්න කලවම් කරගන්න. ඊට පස්සේ අමු මිරිස්, කරපිංචා, කැරට් ටික, බීලුණු ටික දාගමු. දැන් ඔයා හොඳින් අනා ගන්න. දැන් ඇල් වතුර ටික ටික දාලා අපි වෙනද රොටි හදනවා වගේ මේ රොටි ටික අනාගමු. ඉතින් වතුර වැඩි කරගන්නේ නැතුව වතුර ටික ටික දාලා ඔයා මේ රොටි මිශ්‍රණය හදාගන්න. ඉතින් පවුලේ අයත් එක්ක රස විඳින්න පුළුවන් වෙනස්ම රොටි රෙසිපි එකක් මේක. ඉතින් මං මේ පිටි ග්‍රෑම් 250න් බෝල 5ක් කඩා ගත්තා. දැන් යමු අපි රොටි ටික හදාගන්න. මම කෙසල් කොලයක් තමයි අරගෙන තියෙන්නේ. මම පොල් තෙල් ටිකක් ගාලා මේ වගේ රොටි එක වඩව ගන්නවා. ඔයාට මේකට කෙසල් කොල නැත්නම් කැඳ කොල ගන්නත් පුළුවන්. මෙන්න මේ වගේ රවුමට රොටි හදාගෙන අපි අර කපාගත්තු සොසේජස් පෙති මෙහෙම වටේට තියාගමු. ඉතින් වෙනස්ම හැඩයක් වෙනස්ම රසක් තමයි මේ රොටි එකේ තියෙන්නේ. ඔයාට මේ සොසේජස් කැමති හැඩයකටත් කපා ගන්න පුළුවන්. ඊට පස්සේ පෑන් එක ලිපේ තියලා තෙල් බිඳු 2ක් වගේ දාගන්න. ඔයා රොටි එක දාද්දී රොටි එකේ සොසේජස් දාපු පැත්ත මුලින්ම යටි පැත්තට දාගන්න. ඒ පැත්ත පිච්චුනාට පස්සේ අපි අනිත් පැත්ත හරවලා අඩු ගින්දරේ රොටි ටික පුච්ච ගමු. ඔන්න ඔය වගේ මම ඉතුරු රොටි ටිකත් හදා ගන්නවා. ඉතින් ලොකු පොඩි හැමෝම ගොඩාක් ආස වෙයි මේ රොටි රෙසිපි එකට. මම ඒ රොටි එකටත් මේ වගේ සොසේජස් පෙති ලස්සනට හැඩයට තියාගන්නවා. ගෙදර තියෙන සරල දේවල් කීපයක් එකතු කරගෙන තමයි මම අද මේ රොටි රෙසිපි එක හැදුවේ. පොල් රසත් එක්ක සොසේජසුත් බැදෙනකොට මේක නම් පුදුම රහක්. ඉතින් මම මේ වෙලාවේ රොටි ගෙඩි 3ක් තමයි හදාගත්තේ. ඉතුරු ටික උණුවෙන්ම කන්න හස්බන්ඩ්ට පස්සේ හදලා දෙන්න තිබ්බා. ඉතින් මේක ගොඩක්ම රස උණුවෙන් කනකොට. ඒ නිසා තේ එකක් බොන වෙලාවට විනාඩි 5ක් වගේ පොඩි කාලයකින් ඉක්මනින් හදාගන්න පුළුවන් රසවත් රොටි රෙසිපි එකක්. ඔයත් අනිවාර්යෙන් හදලා බලලා කොහොමද කියන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම් මගේ වීඩියෝ එක නරඹුවාට බොහොම ස්තුතියි.